මේ බලු මෙහා ගෙනාවා. ඔන්න ඉතින් අපේ ගෙවල් පැත්තේ පාරේ ඉන්නේ. ඉන්න අපේ ගෙවල් පැත්තේ. හායි යාළුවනේ ඉතින් good night ඉතින් කියලා පටන් ගන්නවා. ඉතින් මම රැය ගණන් වීඩියෝ කරන්නේ. යාළුවනේ මට ස්ටුඩියෝ එක හදන්න දැන් කල්පනා කර කර මං ඉඳියේ හැමෝම ස්ටුඩියෝ හදනවා. මටත් හිතුණා ස්ටුඩියෝ එක හදන්න. ඒකින්ද මම ස්ටුඩියෝ එක හදනවා. යාළුවනේ මදිනවා යාළුවනේ ඉතින් ඔයාලට පේනවනේ. යාළුවනේ වැලි කළ තැනින් අනිවාර්යෙන් බිත්තියෙන් මදින්න ඕනේ යාළුවනේ. නැත්තම් අර තීන්ද ගද්දී සෙට් වෙන්නේ ලස්සනට. ඉතින් යාළුවනේ මම වැලි කළ දැසි ගෙනාවා. යාළුවනේ මේ තියෙන බිත්තිය මදින කොට ඊට යාළුවනේ බීමට තීන්ද ගන්න ඕනේ. ඒකත් කරනවා මේකෙන් යාළුවනේ ඉස්සරම ගමු. හරි ඉතින් යාළුවනේ මම වැලි කළ දැසි ගෙනාවා. තවම ගෙනාවා යාළුවනේ. ඉතින් මම රෝලක් ගෙනාවා තීන්ද ගන්න. හරි යාළුවනේ යාළුවෝ ඉතින් මම හැමතැනටම ගිහිල්ලා වැලි ගහලා තියෙන මිත්තියම මැන්දා. යාළුවෝ ඉතින් මිත්තිය මදින්නත් අමාරුයි. යාළුවෝ වැලි කරලා වහක් විතර ඉවර කරා. ඒක හැබැයි හරි ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මං මිත්තිය භාගයක් අතුල්ලපු කොටස. යාළුවනේ ඒ කොටස දැන් අනිත් කොටස අතුල්ලනවා. යාළුවනේ මේ උඩ දැන් තියෙනවා යාළුවනේ. ඉතින් වතුක මේ ඒකලසේ මදින්න අමාරුයි. ඔය බිත්තිය පැලිලා වගේ තිබ්බ. ඒවට මම මේ සිමින්ති දාලා කොටි ගෑවා. ඒකින්ද ආව කපන්න ඕනේ හොදට. යාළුවනේ මේක අයින් කරපු කාබරයක් යන්නේ යාළුවනේ. ඉතින් මේක ගොඩක් පරණයි. යාළුවනේ ඉරිතරිලා තිබ්බා. ඒකින්ද යාළුවනේ මේ හදලා ගන්නවා අයින් විදිහ. හරි ඉතින් යාළුවනේ හොම තමයි ඉතින් යාළුවනේ මේ තැන් තැන් වල මුළු පැලිලා තිබින්න ඒකට පොටි ගෑවින්න ඒවා කපන්න කට්ටක් කන්න ඕනේ. යාළුවනේ මට උදව් කරන්න ආවේ ආච්චි මල්ලි විතරයි. දැන් මේ ඉන්නේ යාළුවනේ මල්ලි. ගන්න මම බැලුවේ පින්සලෙන් ගන්න වෙන්නේ නැහැ යාළුවනේ. යාළුවනේ මේ තියෙන රෝල. යාළුවනේ රෝලේ ඊට කවර ඇත්තේ මේ කඩා ගන්න එන කට්ටක් ඒවා. what? යාළුවනේ ඒකයි කඩාගමු අපි. යාළුවනේ මං ඊට කඩද්දි රෝලක් කියලා වුණා. ගන්න ඉතින් යාළුවනේ අපි තීන්ත ගන්න ගම යන්නේ. තීන්ත හදලා දෙන්නේ තාත්තා. හරි ඉතින් යාළුවනේ මං ඔහොම තීන්ත ගාගෙන ගියා. පොඩ්ඩක් වෙලා ගාලා කල්පනා කරා මේ තීන්තේ ගෑවෙන්නේ නැහැ නේ කියලා. ඊයේ දෙතුන් පාරක් ගන්න ඕනේ යාළුවනේ තීන්තේ. මේ යාළුවනේ තීන්තේ අන්තිම සැරේ ගන්න කොටස. හරි ඉතින් යාළුවනේ ඔහොම තීන්ත ගන්න ඕනේ හොඳටම. අර යාළුවනේ ඉතින් ඔහොම තීන්ත ගාගෙන යනවා. යාළුවනේ ඉතින් මන් තමයි අන්න දෙන්නේ ඉතින්. තව යාළුවනේ අයියා කෙනෙක් එකතු වෙනවා තීන්ත ගන්න. යාළුවනේ මේ තියෙන අපේ තීන්ත තුන්වෙනි කොටස. තීන්ත ගන්න තුන්වෙනි කොටස යාළුවනේ ඉතින්. හරි යාළුවනේ ඔහොම දැන් තීන්ත ගන්නවා. යාළුවනේ ඉන්න අර අයියා එයාත් උදව් කරා. යාළුවත් ස්තුතියි ඉතින්. හරි යාළුවනේ ඉතින් මම තාත්තට කියලා බිත්ති ඔක්කොම ගාගත්තා. ඉතින් මටත් අමාරුයි ගන්න. හරි යාළුවනේ ඉතින් ගොඩක් කට්ටිය කල්පනා කරා. හරි ඉතින් යාළුවනේ අපේ ගෙදරට උඩ පාරේ ඉන්නේ. ඉතින් යාළුවනේ මම මාවන්නලට යනවා රතු පාට සිමෙන්ති
සිමෙන්ති කුඩුත් අරන් එන්න ඕනේ යාළුවනේ. ඒවා අනලනේ ගන්න ඉඳ යාළුවනේ. මම දැන් යනවා ටවුමට මගේ යාළුවත් එක්ක. හරි ඉතින් යාළුවනේ තව ෂෝල්ප මොහොතින් කනත්ත යාළුවනේ මේ තියෙන්නේ බස් රෝල් එක ගාව මට එහා පැත්තේ කනත තියෙන්නේ යාළුවනේ. හරි ඉතින් යාළුවනේ බස් එකෙන් හින්දා මම මේවා වුණා. හරි ඉතින් යාළුවනේ මං ගෙනාවා මට මාවනෙල්ලේ ගිහින් පෙන්නන්න බැරුණා ලැජ්ජයි හින්දා යාළුවනේ මං ගෙදරට ඇවිල්ලා පෙන්නන්නම් ගෙනාපෙව්වා. රතු සිමෙන්ති කුඩුයි සිමෙන්ති ගෙනාවා යාළුවනේ. ඉතින් යාළුවනේ මේ බීච් වල දැන් තීන්ද කාලේ ඉවරයි. අර කට්ටියට පෙන්නේ තීන්ද ගන්නවා යාළුවනේ. මේ දෙවෙනි දවසේ යාළුවනේ. ඒකත් කියන්න ඕනේ යාළුවනේ. දැන් පාත තමයි ගන්න ඕනේ යාළුවනේ රතු සිමෙන්ති. යාළුවනේ රතු සිමෙන්ති ගාමු. මේ දින යාළුවනේ මං ඇනුවා රතු සිමෙන්ති. ලස්සන පදමකට ගත්තා. ඉතින් යාළුවනේ ගාන්න තමයි තියෙන්නේ. හරි ඉතින් යාළුවනේ අපි ගාන දිහා බලන් ඉමු. යාළුවනේ මටත් ඔහොම ගගා ඉද්දි මටත් ආසාවක් ආවා. මාත් ඉන්න පොඩි පින්සලක් ගත්තා. යන්නම් ගාමු අපි. හරි ඉතින් යාළුවනේ මාත් ගාන ගමන් තමයි ඉන්නේ. මාත් යාළුවනේ පට්ට ආසාවෙන් ගගා ඉද්දි තීන්ද ටික. මම තීන්ද ටික ගගා ඉද්දි මටම හිතුණා මං තීන්ද කොච්චර ආසාවෙන් ගෑවත් අන්තිමට අමාරුයි කියලා. යාළුවනේ ගානක් නැහැ. ඉතින් මං ගාගත්තා මගේ ස්ටුඩියෝ එකේ කාමරේනේ. හරි ඉතින් යාළුවනේ මං තීන්ද ගාලා ඉවරයි. මම කියනවා මම නෙමෙයි ගැහුවේ. තීන්ද ගෑවේ අම්මා තමයි ගෑවේ. යාළුවනේ මේ තියෙන්නේ මේ තීන්ද ගාලා ඉවරයි. යාළුවනේ මේ තියෙන්නේ දැන් අන්තිම කොටස යන්නේ තීන්ද ගන්න. අර තියෙන්නේ දැන් යාළුවනේ බිමත් ගාලා ඉවරයි. දැන් ස්ටුඩියෝ භාගයක් ඉවරයි. හරි ඉතින් යාළුවනේ යාළුවනේ බිච් වලත් දැන් අර දෙවෙනි පාරක් ගියා. දැන් බිච් ලස්සන පේනවා. හරි ඉතින් යාළුවනේ එහෙනම් හරි ඉතින් යාළුවනේ මේ තුන්වෙනි දවසේ යාළුවනේ මම තුන්වෙනි දවසේ වැඩි අතරියන RGB බලු පෙරක් ගෙනාවා මීටර 5. යාළුවනේ මේකට 1300ක් ගියා. මේක යාළුවනේ දරාසෙන් ඔඩර් කරේ. යාළුවනේ මේ චීන් මෙතන තමයි හાર્ට් බීට් එක යාළුවනේ ගහන්න ඕනේ බලුත් මේක. හරි ඉතින් යාළුවනේ මම ලයිට් නිමුවා. යාළුවනේ ඉතින් ලයිට් එක ගහ ගන්න තමයි තියෙන්නේ. යාළුවනේ ඔය කට්ටිය රටා ටික පෙන්නන්නම් දැන්. මේ තියෙන රිමෝට් එක. යාළුවනේ ඔය යාළුවනේ නිල් ඔය යාළුවනේ කොළ ඔය යාළුවනේ රතු දැක්කනේ යාළුවනේ නිමිනිපත් වෙනවා. දැක්කනේ යාළුවනේ මේ රිමෝට් එකෙන් කරන්න පුළුවන් වැඩ කොට. තවත් යාළුවනේ පාට තියෙන කුඩ හරියක් පාට බොබ ඉන්න බෑ. ඒකින්ද යාළුවනේ ටග්ගල හાર્ට් බීට් එක ගහගමු. මට ගොඩක් ආසයි මේ හાર્ට් බීට් එක ගහලා මගේ ස්ටුඩියෝ එක මොකගේ පේනවද කියලා මොන වගේ වයිබ් එකක් තියෙනවද කියලා බලන්න. හරි එහෙනම් යාළුවනේ අපි හાર્ට් බීට් එක ගහමු. හරි ඉතින් යාළුවනේ මම බිසිඩ් තයින් කරා. යාළුවනේ මම හાર્ට් බීට් එක භාගයක් ගහන ගමන් යන්නේ. ඉතින් යාළුවනේ මම භාගයක්ම ගහගත්තා. යාළුවනේ ඉතින් මම ගහලා ඉවරනාට පස්සේ යාළුවනේ මේ තියෙන මාර ලස්සන වයිබ් එකක් තියෙන යාළුවනේ. අතර ගැලවුණා යාළුවනේ. ඉතින් කරන්න දෙයක් නැහැ. යාළුවනේ ලස්සන වයිබ් එකක් තියෙනවා. විච්චිම සුදු හින්දා විච්චිම නිකන් එක පාට වෙනවා. සුපිරි යාළුවනේ. ඉතින් තව යාළුවනේ ලයිට් පටි මීටර 5 4ක් ගේන්න ඕනේ මම යාළුවනේ. හරි ඉතින් යාළුවනේ මේ තියෙන්නේ හાર્ට් බීට් එක. හරි යාළුවනේ ඉතින් විච්චින් අලව ගන්න ඕනේ. අලවලා අපි හම්බෙමු. යාළුවනේ මේ හරි ඉතින් යාළුවනේ අපේ ස්ටුඩියෝ එක ලාවට නිමා වෙනවා. ඉතින් යාළුවනේ අතන තව ලයිට් එකක් අදින්න ඕනේ. සිවිලින් ටිකක් ගහන්න ඕනේ. යාළුවනේ එච්චරයි තියෙන්නේ තව. යාළුවනේ අපි කොට්ටේ දාගමු. යාළුවනේ මේ තියෙන්නේ බලුප් වල උතාගෙන ආපු මේක අර රෝදේ වගේ තියෙන්නේ. මේ 1300 ගණක් ගිය මම කිව්ව දරාසින් ඔඩර් කරේ කියලා. හරි ඉතින් යාළුවනේ මේ තියෙන්නේ බලුප් වල. හරි ඉතින් යාළුවනේ මේ වෝල් 12 ඔය කට්ටිය මේ වෝල් 12ක් ගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම බලුප් එකක් ගන්න. වෝල් 12කුත් 1000ක් විතර වෙනවා. 10යි එතකොට 300යි බලද්දී බලුප් වලට 300ක් වගේ විතර තමයි තියෙන්නේ. යාළුවනේ හිතන විදිහට
මම ඕල් 12ක් ගන්න යාළුවනේ බලු මේකත් එක්කම ගන්න ඕල් 12ක් වෙනවනේ. හරි ඉතින් යාළුවනේ කොහොම අපි දැන් හදාගමු. යාළුවනේ මගේ ලැප්ටොප් එක දැන් අරගෙනවා. දැන් ලැප්ටොප් එක අරගෙන යන්නේ. යාළුවනේ අපි ලැප්ටොප් එකත් එළියට ගමු. යාළුවනේ මේක කුම්බුක් එකක්. යාළුවනේ මේක ඔන් කරගන්න යන්නේ. ඔටෝ ඔන් වෙනා යාළුවනේ දිගහැරියට පස්සේ මම දැන් ඔන් වුණා යාළුවනේ. යාළුවනේ ඉතින් බලන් ඉන්න මේක ඔන් වෙනකම්. යාළුවනේ මම මවුස් එක දිගහැරලා පැත්තකින් තියාගත්තා. යාළුවනේ දැන් පාස්වර්ඩ් එක ගහන්න ඕනේ. යාළුවනේ මේ තියන්නේ අපේ හાર્ඩ් ඩීට් එක. යාළුවනේ මගේ ස්ටුඩියෝ ලස්සනට පේනවා ගැහුවට පස්සේ. යාළුවනේ මම කොම්බුක් එක ඔන් කරගත්තා. යාළුවනේ හරි ඉතින් යාළුවනේ ඉතින් මගේ YouTube channel එක ගැන ඔය කටට කියන්න දේවල් තියෙනවා නම් මගේ YouTube channel එකේ නම Day of Adisha. ඉතින් යාළුවනේ ඔයාලට දන්නවනේ කොහොමද. හරි යාළුවනේ ඉතින් subscribers කරන්න අනිවාර්යෙන්ම දැන් මම 10k ගහන්න ඉන්නේ. ඉතින් subscribers කරලා like button එක පයින් දාන්න යන්න යාළුවනේ. එහෙනම් යාළුවනේ මෙතනින් අපි අවසන් වෙනවා. පිස්සුද යාළුවනේ ඉතින් අවසන් වෙන්න. එහෙනම් අපි ස්ටුඩියෝ වටේකින් පෙන්නන්නම්කෝ කොහොම වගේ vibe එකක් එනවද කියලා. යාළුවනේ මේ තියෙන්නේ. යාළුවනේ සුපිරි vibe එකක් එනවා ඒ වගේ.